අපි හැමෝටම පුරුදු තියෙනවනේ සමහර ඒවා හොඳයි සමහර ඒවා නම් මෙච්චර හොඳ නැහැ. ඒත් කවදා හරි හිතලා තියෙනවද සමහර පුරුදු තියෙනවා ඒවා කොහෙන් ආවද කියලාවත් අපිට හිතා ගන්න බෑ. අන්න ඒ වගේ අපේ වර්තමානයේට බලපාන හැබැයි අතීතයේ ගැඹුරින්ම එන පුරුදු ගැන කියවෙන හරිම අපූර්ව පුරාණ කතාවක් තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ තමයි තිත්ත ජාතකය. මේකෙන් ඇත්තටම හරිම ගැඹුරු මනෝවිද්‍යාත්මක කාරණාවක් ගැන කියවෙනවා. හොඳයි. මේ කතාව පටන් ගන්නෙම හිතාගන්න බැරි ප්‍රශ්නකින්. හිතන්නකෝ. හැම අතින්ම ගුණගරුක, හරිම උත්සාහවන්ත, පැවිදි ජීවිතයට සම්පූර්ණයෙන්ම කැපවුණු තරුණ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. ඒත් උන්වහන්සේට කොච්චර උත්සාහ කරලත් භාවනා කරන්න බෑ. හිත එක තැනක තියාගන්න බෑ. පුදුමයි නේද? ගුණවත්කම, උත්සාහය මේ හැමදේම තියෙද්දිත් ඇයි හිත විසිරෙන්නේ? අපි බලමු මේ ගැටලුවේ අගමුල හොයාගෙන යන්න. ඉතින් මේ සිදුවීම වෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර රන්කරුවෙකුගේ පුතෙක් හිටියා. මෙයා ධර්මය අහලා හිත පැහැදිලා සසුනට ඇතුළත් වෙනවා. දැන් ඉතින් මේ භික්ෂුව හරිම ගුණගරුකයි. වත් පිළිවෙත් එකක්වත් අතපසු කරන්නේ නැහැ. හරියටම කරනවා. අධ්‍යාත්මික දියුණුවටත් පුදුම උනන්දුවක් තියෙන්නේ. ඒත් මෙන්න මේ භික්ෂුවට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් උන්වහන්සේගේ ගුරුවරයා වෙන්නේ කවුරු කියලාද හිතන්නේ? අන් කවුරුවත් නෙවෙයි ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ මේ අලුතෙන් පැවිදි වුණු භික්ෂුවට සාමාන්‍යයෙන් අලුතෙන් එන හැමෝටම දෙන මූලිකම කර්මස්ථානයක් තමයි ලබා දෙන්නේ. ඒ තමයි අසුබ භාවනාව. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන කෙස්, ලොම්, නිය, දත් සම් වගේ කොටස් 32ක පිළිකුල් ස්වභාවය මෙනෙහි කරන එක. ඉතින් මේ භික්ෂුව හරිම ශ්‍රද්ධාවෙන් භාවනාව පටන් ගන්නවා. ඒත් වෙන්නේ පුදුම දෙයක්. හිතුවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ශරීරයේ පිළිකුල් දේවල් ගැන හිතන්න හිත එකඟ වෙනවා වෙනුවට තිබුණටත් වඩා දරුණුවට හිත විසිරෙන්න පටන් ගන්නවා. හිත එක තැනක තියාගන්නම බෑ. උන්වහන්සේ ගිහින් සාරිපුත්ත හාමුදුරුවන්ට මේක කියනවා. උන්වහන්සේ හරිම ඉවසීමෙන් ආයමත් වතාවක් ක්‍රමය පැහැදිලි කරලා දෙනවා. ඒත් වැඩක් නෑ. ප්‍රතිඵලය ඒකමයි. පුදුමේ කියන්නේ උත්සාහය වැඩි වෙන තරමට හිත විසිරෙන එකත් වැඩි වෙනවා. මේක දවසක දෙකක සිද්ධියක් නෙවෙයි හොඳද? මේ විදිහක මාසයක් දෙකක් නෙවෙයි මාස 4ක්ම ගත වෙනවා. හිතන්නකෝ ඒකේ බරපතලකම. මාස 4ක් තිස්සේ ධර්මසේනාධිපති වගේ ප්‍රඥාවන්තම ගුරුවරයෙක් යටතේ උත්සාහවන්ත ශිෂ්‍යෙක් එකම කර්මස්ථානයේ වඩන්න උත්සාහ කරලා දිගින් දිගටම අසාර්ථක වෙනවා. මේක ඇත්තටම ඊ භික්ෂුවට වගේම සාරිපුත්යන් වහන්සේට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මෙන්න මෙතනදි තමයි කතාවේ හැරවුම් ලක්ෂණය සිද්ධ වෙන්නේ. සාරිපුත්යන් වහන්සේට දැන් තේරෙනවා මේක සාමාන්‍ය ප්‍රශ්නයක් නන් නෙවෙයි, මේකට මතුපිටින් පේනවට වඩා ගැඹුරු හේතුවක් තියෙන්න ඕන කියලා. ඉතින් උන්වහන්සේ තමන්ගේ ශිෂ්‍යයවත් එක්කගෙන මේ ගැටලුවට එකම විසඳුම තියෙන තැනට යනවා. ඒ තමයි සියල්ල දත් ශාස්ත්‍රුන් වහන්සේ, ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව දිහා බැලුමටම ප්‍රශ්නය මොකක්ද කියලා තේරුම් ගන්නවා. උන්වහන්සේ සාරිපුත්තයන් වහන්සේට මෙහෙම පැහැදිලි කරනවා. සාරිපුත්ත, මේ භික්ෂුවට මඟ පෙන්වන්න නම් ආස්‍යානුසය ඥානය කියන විශේෂ ඥානයෙන් බලන්න ඕන. දැන් මොකක්ද මේ ආස්‍යානුසය ඥානය කියන්නේ? ඒ කියන්නේ කෙනෙක්ගේ සිතේ සසරේ ගැඹුරේ ඉඳන් මේන සැඟවිලා තියෙන ගතිගුණ පුරුදු දකින ඥානය. බුදුරදුන් වදාරනවා ඒ ඥානය තියෙන්නේ බුදුවරයෙකුට විතරයි, ශ්‍රාවකයෙකුට නෙවෙයි කියලා. දැන් බලනකො මේ ක්‍රමවේද දෙකේ තියෙන පුදුමාකාර වෙනස. සාරිපුත්ත හාමුදුරුවෝ දුන්නේ පිළිකුල් දේවල් ගැන හිතන්න භාවනාවක්, ඒ කියන්නේ අසුබ භාවනාව. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත. උන්වහන්සේ මේ භික්ෂුවගේ හිත යොමු කරන්නේ පිළිකුල් දෙයකට නෙවෙයි, අතිශයින්ම ලස්සන, පිරිසිදු, හිත ඇදිලා යන දෙයකට. ඒ තමයි හරිම ලස්සන නෙළුම් මලක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මුලින්ම කරන්නේ ඒ භික්ෂුවට අලුත්ම පිරිසිදු සිවුරක් පූජා කරන එක. ඊට පස්සේ තමන්ගේ රිද්දි බලයෙන් ලස්සන පොකුණකුත් ඒකේ පිපුණු ලොකු පරිපූර්ණ නෙළුම් මලකුත් මවනවා. ඊට පස්සේ කියනවා, පින්වත් භික්ෂුවෝ වෙන කිසි දෙයක් ගැන හිතන්න එපා. ওই ලස්සන නෙළුම් මල දිහා විතරක්ම බලාගෙන ඉන්න කියලා. දැන් ඒ භික්ෂුව ඒ ලස්සන නෙළුම දිහා බලාගෙන ඉන්නකොට ආශ්චර්යයක් වගේ මාස ගාණක් විසිරුණු හිත එකපාරටම එකඟ වෙනවා. හිත සංසුන් වෙලා ප්‍රීතියෙන් පිරෙනවා. අන්න ඒ විදිහට හිත සමාධිගත වුණු වෙලාවෙම බුදුරජාණන් වහන්සේ ඒ ලස්සන නෙළුම් මල ඒ භික්ෂුගේ ඇස් ඉස්සරහම ටිකෙන් ටික පර වෙලා, පෙති හැලිලා, ජරාවටපත් වෙලා යන විදිහට සලස්වනවා. හරියටම ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ Taman වැඩ ඉන්න ගන්ධකිලියේ ඉඳන්ම ආලෝක ධාරාවක් පතුරවලා මේ ගාථාව දේශනා කරනවා.
සරත් කාලෙට පිපුණු ලස්සන නෙළුම් මලක් අතින් නෙලලා දානවා වගේ Tamanගේ හිතේ උපදින හැම බැඳීමක්ම හැම ඇලීමක්ම අයින් කරලා දාන්න සුගතියන් වහන්සේ දේශනා කළ ඒ ශාන්ත මාර්ගෙම වඩන්න. මේ ගාථාවේ ඇහෙනවත් එක්කම අර ලස්සන මල ඇස් ඉස්සරහම නැති වෙලා යන හැටි දැකලා අනිත්‍යතාවය අවබෝධ කරගත්තු ඒ භික්ෂුව ඒ මොහොතේම රහත්භාවයට පත් වෙනවා. දැන් ධම්සභාවට රැස් වුණු අනිත් භික්ෂූන් වහන්සේලාක මේක මහා පුදුමයක්. උන්වහන්සේලා කතා වෙනවා. බලන්නකො සාරිපුත්තයන් වහන්සේට මාස 4ක් තිස්සේ කරන්න බැරි වුණු දේ බුදුරජාණන් වහන්සේ පැය කීපයකින් කළා. මේක මොනතරම් ආශ්චර්යයක්ද කියා. එතනට වඩින බුදුරජාණන් වහන්සේ තමන් අනුගමනය කරපු මේ විශේෂ ක්‍රමයට හේතුව මොකක්ද කියලා පැහැදිලි කරන්න අතීතයේ කතාවක් කියන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ කතාව පටන් ගන්නවා. මහණෙනි ඉස්සර කාලෙක බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කළා. මේ රජතුමාට හිටියා හරිම විශේෂ මංගල අශ්වයෙක්. ඊටම අලංකාර උතුම් ගණය සතෙක්. මේ අශ්වයාගේ විශේෂත්වයක් තිබුණා. එයා හරිම පිරිසිදුයි, සියුමැලි, ඒ වගේම ටිකක් ආඩම්බර ගතිගුණක් තියෙනවා. ඉතින් දවසක් අස්කෝවෝ මේ මංගල අශ්වයාව නාවන්න එයා හැමදාම නාන පැන්තොටට ඒකට තමයි තිත්තය කියන්නේ අරගෙන යනවා. ඒත් එදා අශ්වයා වතුරට බහින්නෙම නෑ. කොච්චර උත්සාහ කළත් බෑ. ඇයි දන්නවද? ඌට ඉවෙන් තේරෙනවා ඊට ටිකකට කලින් සාමාන්‍ය වෙළඹක් ඒ කියන්නේ බාල වර්ගයේ අශ්වයෙක් ඒ වතුරේ නෑවා කියලා. ඉතින් Tamanට වඩා පහත් සතෙක් නෑව කිලිටි වතුරේ නාන්න තියෙන පිළිකුල නිසා අශ්වයා වතුරට බහින්න එක ප්‍රතික්ෂේප කරනවා. දැන් ඉතින් අස්කෝවෝ කලබල වෙලා දුවගෙන ගිහින් රජතුමාට මේක කියනවා. රජතුමාණටත් මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ අභිරහස්ස විසඳන්න රජතුමා තමන්ගේ රාජ්‍ය සභාවේ හිටපු ප්‍රඥාවන්තම අමාත්‍යවරයාව යවනවා. කවුද මේ අමාත්‍යවරයා? ඒ තමයි අන් කවුරුවත් නෙවෙයි අපේ බෝධිසත්වයෝ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේම පෙර ආත්මයක්. බලන්න ඒ කාලෙත් උන්වහන්සේට සත්තුන්ගේ පවා හිත් එයාගේ ගතිගුණ තේරුම් ගන්න පුදුම හැකියාවක් තිබිලා තියෙනවා. ඉතින් බෝධිසත්වෝ එනවා අශ්වයාව හොඳට පරීක්ෂා කරනවා වටපිටාව බලනවා දැක්ක ගමන් කාරණේ තේරුම් ගන්නවා උන්වහන්සේ අස්ගොව්වට හරිම සරල උපදෙසක් දෙනවා. මේ අශ්වයාව වෙන පැන්තොටකට අරගෙන යන්න බලන්න හැමදාම කිරිබත් කෑවත් මිනිහෙකුට එපා වෙනවනේ. ඒ වගේ තමයි මෙයා වෙන තැනකින් සතුටින් නාගණීවේ. බලන්නකෝ මේ උපදේශයේ තියෙන ප්‍රායෝගික බව අශ්වයාගේ සියුමැලි ආඩම්බර ස්වභාවය කොච්චර ගැඹුරින් තේරුම් අරන්ද කියලා. හොඳයි. දැන් තමයි කතාවේ වැදගත්ම තැනට එන්නේ. අතීතයේ අශ්වයා ගැන කතාවයි වර්තමානයේ භික්ෂුව ගැන කතාවයි එකට සම්බන්ධ වෙන තැන. ඇයි බුදුරජාණන් වහන්සේ එකපාරටම මේ අශ්වයෙක් ගැන කතාවක් කිව්වේ? මේක තමයි මුළු කතාවේම හදවත. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධය පැහැදිලිවම හෙළිදරව් කරනවා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි එදා ඒ ආඩම්බරකාර පිරිසිදු දෙයටම කැමති වුණු මංගල අශ්වයා වෙලා හිටියේ වෙන කවුරුවත් නෙවෙයි. අද මේ භාවනා කරන්න බැරුව දුක් විඳින භික්ෂුව තමයි. ඒ වනේම එදා බ්‍රහ්මදත්ත රජතුමා වෙලා හිටියේ අද ආනන්ද තෙරුන්. ඒ ප්‍රඥාවන්ත අමාත්‍යවරයා ඒ බෝධිසත්වයෝ තමයි අද සම්බුද්ධත්වයට පත් වුණු මම. දැන් තේරෙනවද හේතුව? තීරණාත්මකම කරුණ තමයි මේ. අතීත ආත්මික අශ්වයෙක් වෙලා ඉන්නකොට ඇති කරගත්ත ඒ පිරිසුදු දෙයට ලස්සන දෙයට තියෙන දැඩි කැමැත්ත ඒ සිව්මැලි ආඩම්බර ස්වභාවය ඒක ආත්මගානක් පුරාවටම ඇවිල්ලා මේ භික්ෂුගේ සිතේ ගැඹුරින්ම මුල් බැහැගත්තු පුරුද්දක් වෙලා අන්න ඒ නිසා තමයි ශාරීරිය පිළිකුල් අපිරිසුදු දේවල් ගැන හිතන්න හදද්දී ඒ ගැඹුරු පුරුද්දට සම්පූර්ණයෙන්ම විරුද්ධ නිසා උන්වහන්සේට කොහෙත්ම හිත එකඟ කරගන්න බැරි වුණේ. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට ඉගෙන ගන්න තියෙන මූලිකම සංකල්පය තමයි මේ. අපි දැන් හරියටම බලමු මේ කියන සසර පුරුද්ද කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත් සසර පුරුද්ද කියන්නේ එක ආත්මික නෙවෙයි ආත්ම ගණනාවක් පුරාවටම අපි වගා කරගත්තු හිතේ ඊටම ගැඹුරින් මුල් බැහැගත්තු ගති ස්වභාවයක් හරි පුරුද්දක් හරි. වැඩගත්ම දිය තමයි මේ පුරුද්ද අපේ වර්තමාන ජීවිතයේ චරිතයට අපි කැමති අකමැති දේවල්වලට ඒ වගේම අපි මුහුණ දෙන අභියෝගවලටත් නොදැනුවත්වම දිගින් දිගටම බලපෑම් කරනවා. ඉතින් මේ කතාව අවසානයේදී අපේ හිතේ ඉතිරි කරන ප්‍රශ්නය තමයි මේ. අර භික්ෂුවගේ ජීවිතයට අතීත ආත්මික පුරුද්දක් ඒ විදිහට බලපෑම් කරා නම් අපේ ජීවිතවලටත් බලපෑම් කරන අපි නොදන්න අපිට නොපෙනෙන ඒ වගේ ගැඹුරු සසර පුරුදු මොනවා ඇතිද?
කෙනෙක් සමහර දේවල් වලට පුදුම විදිහට දක්ෂ වෙන්න. තව කෙනෙක් සමහර දේවල් වලට කොච්චර උත්සාහ කරත් දුර්වල වෙන්න. සමහර දේවල් වලට අපි නිකන්ම කැමති වෙන්න. සමහර දේවල්ට නිකන්ම අකමැති වෙන්න. මේවට හේතුව මේ ජීවිතේ විතරක් නෙවෙයි අතීතේ නම් එන පුරුද්දක් වෙන්න බැරිද? ඒ ගැන මොහොතක් හිතලා බලන්න වටිනවා නේද?